වසරයි අම්මා නිහඬ වෙලා අද වගේ මතකයි ලෝකෙ විහිළු කළා මට අම්මා කෙනෙකුගේ අඩුව නොදැනෙන්න කවදාව තාත්තමාව තනි නොකර මට අවුරුදු 3ේදී අම්මා ඇක්සිඩන්ට් එකක් කළා නැතිනවා ලෙබනන් වලදී මං ඒ ආදරේ විඳලා නැහැ මට ඒ ආදරේ විඳින්න ආසයි ඒත් මට ඒ ආදරේ ආයෙ ගන්න බෑ මගේ නම තිසුණු නෙත්සර මගේ ගෙවල් තියෙන එල්පීටියේ පවුලේ ඉන්නේ මායි ආච්චි තාත්තයි අක්කා කෙනෙක් ඉන්නවා එයා බැඳලා මගේ අම්මා නෑ එයා මට අවුරුදු එකමාරෙත් තමයි මාවයි අක්කවයි දාලා රට ගියේ අපි දෙන්නට ඉස්කෝලේ යන්න සල්ලි හොයන්න මට අවුරුදු 3ේදී අම්මා ඇක්සිඩන්ට් එකක් කළා නැතිනවා ලෙබනන් වලදී අම්මා ඊට පස්සේ දවස් 21කට පස්සේ ලංකාවට බොඩි එක ගෙන්නුවා මං පොඩි මට තේරෙන්නේ නෑ තාත්තයි ආච්චි තමයි මාව හදාගත්තේ කරන්න දෙයක් නෑ දුකයි ජීවිතේ ඇටියොම තමයි hina වෙලා හිටියට හිත ඇතුලෙන් වේදනාව කකිනවා අම්මා කෙනෙක් නැති අඩුව කවදාවත් අයියේ කොල්ලෙට්ට දැනෙන්න හොඳ නෑ ඒ කොල්ල අසරණ වෙනවා ඒ කොල්ල වැරදි මාර්ගවලට පෙළඹෙන්නේ අම්මා කෙනෙක්ගේ ආදරේ නැති වුණාම තාත්තා ආදරේ දෙනවා තමයි උනාට අම්මා කෙනෙක්ගේ ආදරේ තාත්තෙන් ලබා ගන්න බෑ අයියේ මොකද කොල්ලෝ කියන්නේ හරි අමුතු જાතියක් උන් පොඩි දෙයකින් පවා සතුටු වෙන්න තමයි අයියේ හොයන්නේ ආදරේ කියන්නේ අයියේ මට නම් මා ලොකු දෙයක් ඒ කියන්නේ මට පුංචිම දෙයකින් පවා ආදරයක් ලැබෙනවා නම් මං එතනට එන ලෙන්ගතුයි වෙනස්කමක් නොකර මට ඒ ආදරේ ලැබුණේ නැහැ අවුරුදු එකමාරි තමයි අවුරුදු අපි කියන ඔයලා බැලුවේ නැහැ තාත්තයි ආච්චි විතරයි අක්කයි මායි අපි පවුලේ 4 දෙනාට හිටියේ අයියට අදටත් එහෙමයි මං ආදරේ ආච්චිලා තාත්තරයි පණ වගේ එයාලා තමයි මගේ ජීවිතේ දැන් ඔයා කිව්වා අම්මා නැති ගෙවල් වල පුත්තු දරුවෝ කොල්ලෝ ගොඩක් වෙලාවට නොමග යනවා කියලා. ඔයාගේ ජීවිතෙත් නොමග ගියාද? ඔව් අයියේ ජීවිතේ නොමග ගියා නෑ කියන්නේ නෑ මං සමාජයට වැඩිලා වැරදි වැඩ වලට පෙළඹුණා. වැරදි යාළුවා ආශ්‍රය කළා මං වැරද්දක් නොකරත් මගේ පිට වැරදි පැටුණා. ඉතින් මං වැරදි කරා. ඒ මට අම්මා කෙනෙක්ගේ ආදරේ නැති උනේ ඉඳ අයියේ. මොකද මං ඒ ආදරේ විඳලා නෑ. මට ඒ ආදරේ විඳින්න ආසයි ඒත් මට ඒ ආදරේ ආයෙ ගන්න බෑ. තාත්තා මට ගොඩක් ආදරේ තාත්තා ආදරේ අඩු කරේ නෑ. ආච්චිත් මට ඒ වගේ මං ඉතින් ඒ දෙන්න නිසා ඒ දෙන්න ගැන හිතලා දැන් ජීවිතේ හිමිට ටික ටික හදාගෙන යනවා අයියේ. මේ වෙද්දි ජීවිතය කොට නගමින් ඉන්නවා. ඒක තමයි වෙන්න ඕනේ. වැරද්දක් කළා කියලා, වැරදි මාර්ගයක ගියා කියලා හැමදාමත් වැරදි කරන එක නෙමෙයි, හරි මාර්ගයකට යන එක තමයි කරන්න ඕනේ. මං හිතනවා ඔයා ජීවිතේ ගොඩක් පින් කරලා තියෙනවා. වැරදි මාර්ගයක ඉඳලා වැරදි කරලා අද වෙද්දි බොහොම ලස්සන ගෞරවනීය රැකියාවක් කරන්න. දැන් මට කියන්නකෝ තාත්තගේ ආදරය. තාත්තා මොන වගේ කෙනෙක්ද? තාත්තා කියන්නේ හරි හොඳ කෙනෙක්. එයා මට එයාගේ ආදරේ වෙන්නුවේ නෑ කවදාවත්. ඒත් තාත්තා මාව අතෑරියේ නෑ. තාත්තා මගේ පිටිපස්සෙන් හිටියා. මං අදටත් දන්නවා තාත්තා මගේ එකම අයියා. එයාගේ ආදරේ සාගරේ වගේ ගැඹුරයි අයියේ. ඒක තේරුම් ගන්න එන අමාරුයි. මාත් ඒ වගේම තමයි තාත්තට පණ උනක් දෙනවා. ගොඩක් වෙලාවට කොල්ලෙක් වයසින් මුහුකුරා යද්දී තාත්තගේ ආදරේ තේරුම් ගන්නෑ, තාත්තට ගරු කරන්නේ නැහැ එකේ. ඔයා තාත්තට ආදරේ කරන විදිහ, තාත්තව තේරුම් අරන් ඉන්න විදිහ ගොඩක් වටිනවා. කියන්නකෝ තාත්තට කොයි තරම් ආදරේද? නැත්තේ නෑ අයියා මගේ තොත්ත ළඟින් මැස්ස යන්න බෑ. තාත්තත් එක මාත් රණ්ඩු වුණා. හැබැයි මං තේරුම් ගත්තා. තාත්තා මට තියෙන ආදරේ මං තාත්තට තියෙන ආදරේ අපි දෙන්නට දෙන්න කියා ගන්න බෑ අයියේ. ඒක කියන්න තේරෙන්නේ නෑ. දැන් මෙතන මහනවනේ. මහනවට අමතරව තව මොනවද ඔයාට තියෙන දක්ෂතා? මට රැප් කියන්න පුළුවන් අයියේ. පුංචි කාලේ ඉඳලා ලියලා කරලා අහලා මම ප්‍රැක්ටිස් කළා. මට හොඳට රැප් කියන්න පුළුවන් ෆ්‍රී ස්ටයිල් එහෙම. ෆ්‍රී ස්ටයිල් රැප් කියන්න පුළුවන්. මං චැලෙන්ජ් එකක් දුන්නොත්, අභියෝගයක් දුන්නොත් බාර ගන්නවද? බාර ගන්නවා. මං කැමතියි ඔයාගේ හඬින් අම්මා ගැන රැප් එකක් අහන්න. කියමු අයියා මං කියන්න. යේ දසවසරයි අම්මා නිහඬ වෙලා අද වගේ මතකයි ලෝකෙ විහිළු කළා මට අම්මා කෙනෙකුගේ අඩුව නොදැනෙන්න කවදාව තාත්තමාව තනි නොකර අපේ අප්පච්චි මාව නලවද්දි කිව්වේ මා වෙනුවෙන් අම්මා ලිව්ව කවි පන්ති කියා ගන්න බැරි වේදනාවක් අංගගෙන හිත ඇතුලේ hina වෙලා හිටියම ලොකු වෙද්දි නොදැනුවත් කමින් ගියා මමත් වැරදි පාරේ කුතුහල නිසා තෝරගත්ත වැරදි පාර කැමති දැනගන්න මේ කතාවේ තියෙනවා මේ රැප් එක ඇතුලේ තියෙනවා අම්මා නැති වෙනවා ඔයා තනි වෙනවා කොන් වෙනවා දුක හිතෙනවා තාත්තා කුඩම් එක එක්කන් ආවද නෑ අයියේ ඒ සින්දුවේම තිබ්බට තාත්තා කුඩම් එක ගෙනාවේ නෑ මායි අක්කට වෙනස්කම් කරයි කියලා තාත්තා කුඩම් එක ගෙනාවේ නැත්තේ තාත්තා ආච්චි බලාගත්තේ වෙන කුඩම් එක ගෙන්න නැතුව අපි දෙන්නට ගොඩක් ආදරේ හින්දා ඒක නිසා තාත්තා වෙන කුඩම් එක ගෙනාවේ නෑ පැතුවේවත් නෑ කොල්ලෙක්ට අම්මා කෙනෙක්ගේ ආදරය කියන්නේ ලෝකයක්